මේවා කඩනවා මොනවද ඒවා මෙන්න මේවා ඔන්නෝවා ඌව සැරයි ඉන්න බෑ පිච්චෙනවා අරය දුරට ගිහිල්ලා මල් කඩනවා කට්ටියට පෙන්නනවා ලස්සන හැබැයි ඒකනේ මේවා මේ බට නමන්න නැතුව අල්ල ගන්න ඕනේ කැඩෙනවද ඔව් Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මගේ බර්ත්ඩේ එක. ඉතින් අද අපි බර්ත්ඩේ ෂූට් එකක් කරන්න හදන්නේ. අපි ඉතින් හිතුවා ඒක පොඩි vlog එකක් විදිහට ඔයාලට ගේන්න. යා අපි ඉස්සරහට ගිහලා සෙට් වෙමු. අපි ලොකේෂන් එකට ගිහිල්ලා ආයෙ සෙට් කරමු යන ගමන් මේ කුස්සගලට ගත්තොත් එහෙම පොඩි සීන් කේස් බයික් එක. එතන ගිහිල්ලා සෙට් කරමු. 5 minutes later. අපි ආව ෂූට් එක කරන්න මල් පොකුරක් හදාගන්න. මල් කියන්නේ මල් නෙමෙයි. මොනවාද මේවා? නමක් ගමක් දන්නේ නැහැ ලස්සනයි කියලා හිතන ඇඳුමට මැච් වෙන්න ඕනි හින්දා ආවා. ඕන් ගිහිල්ලා මේවා ලස්සනයි කියලා හිතුණා කඩා ගන්න ආවා. හරි ඉතින් පව්. අහිංසක යවුවට වෙලා මල් කඩනවා. හායි කියන්න. Okay. අවුසරයි. මං ඉන්නවා ඉතින් අවුවට වෙලා. එයා ගිහිල්ලා මල් කඩාගෙන. අර හෙට්ට මෙනකම් යනවා. අපි දැන් ඉන්නේ තිසාවැවේ. මේ පැත්තෙන් අර වෙස්සගිරිය පැත්තෙන් ඇවිල්ලා ඉන්නේ. පේනව නේද දුර සෙනග ඉන්නවා. මගේ ස්කින් කලර් එක ඩාර්ක් වෙනවා. අපි ගිම්බල් එක හදාගත්ත ළමයි. මෙන් තියෙන එක. ඒකත් අරගෙන ආවා. කොහමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා කියලා. කෑ ගහන්න බෑ වැඩි. අපි මල් ටික කඩාගෙන ලොකේෂන් එකක් බලලා ඔයාලට වීඩියෝස් අරන් ඉන්නම්. අර දැන් මල් ටික කඩාගෙන ආපියා. 15 minutes later. ඌව සැරයි ඉන්න බෑ පිච්චෙනවා. අරය දුරට ගිහිල්ලා මල් කඩනවා. මල් ඔන්න එයා එනවා. මන්දාරම් කතා කට්ටියට පෙන්නනවා ලස්සන හැබැයි ඒකනේ මේවා මේ බට නමන්න නැතුව අල්ල ගන්න ඕනේ කැඩෙනවද ඔව් මේ මෙතනක් තියෙනවා ඉතින් මේ වලට ඇදී පරිසරය හුරා ගන්න එපා මේ තද කරන්න එපා වැඩි යනවාද ඩියර් ෆෑන්ස් ඔයාලා සතුටින්ද මල් ගෙනාවා නෑ මේ යන්නේ අත උලංගට යන්න නැති වෙයි යනවා ඉතින් හිමීට යන්න ඕන අපි අතන ගිහිල්ලා සෙට් එකමු ෆොටෝ ගන්න ලොකේෂන් එකට ගිහිල්ලා කැඩිච්ච පාරනවා කියන්නේ මාලිගාවක් තියෙනවා අපි එතනට ගිහිල්ලා සෙට් වෙන මන් දන්නේ නැති හින්දා එතනට ගිහිල්ලා සෙට් එකමු අපි විනාඩි 5ක් දෙන්න 2000 years later. අපි ආවලා මේ ලොකේෂන් එකට මාලිගාවද මොකක්ද තැනට ආව තමයි තැන බලා ගන්න මේ තමයි බර්ත්ඩේ ගර්ල් හරි අපි යන් අතුරට ඕන් අපි තැනට ඇවිල්ලා ඉන්නේ යාට බලන්න පෙන්නන්නම් මෙන්න මෙතන තමයි අද ලොකේෂන් එක මෙයාගේ ෂූට් එකේ යයි යන්
මේක පරණ මාලිගාවක්. දේවනම්පියතිස්ස රජතුමාගේ කාලේ හදපු. වැටෙන්නේ. දඩබඩාංගල වැටුණොත් දඩබඩාංගල නැගිට. ඔවා මොනවද? මේ හෙල්මට් එක ගන්නු. දැන් තමයි හරියට පේන්නේ මට මාව පේන්නේ. ආයි කියන්න මේ. දැන් හවස් වෙලා තියෙන්නේ. අපි ෆොටෝ ටික ගහගෙන සෙට් වෙනනම් අපිට ෆොටෝ ගහන ගමන් ඒක වීඩියෝ කරන්න නම් තව ඩිවයිස් එකක් නැහැ. මේක තමයි තියෙන්නේ ඔක්කොටම. අපි ෆොටෝ ටික ගහගෙන පටක් ගාලා එන්න. අපි වීඩියෝ එකේ ෆොටෝ ටික දාන්න. නේ? ඔව් කියන්නේ. ඊළඟ පොඩි වීඩියෝ කැරලක් අපි දාන්නම් ඔයාලට. මේ channel එක අයිතිකාරයා දුවන කොහෙවත් ඉන්න කතා වැඩ කර. දිව්වේ නෑ මම වටපිට බැලුවා. එහෙනම් අපි ඉක්මනට එන්න. බයි. බයි කියන්නේ? බයි. One eternity later. ඔන්න ඉතින් අපි ෆොටෝ ගත්තා, වීඩියෝස් ගත්තා. දැන් තමයි ඉවරුනේ. මම තමයි ෆොටෝග්‍රැෆර්. ඔව් ඔයාලා නම් කන්ටැක්ට් කරගන්න මේ මෝඩ පිස්සාව. ෆොටෝග්‍රැෆර්. අවුසරේ මේ පෙරන්නේ දාඩියක් දාලා. සගෝඩු කුසලතා ගොඩක් තියෙනවා මම ඒ වැලි දක්වන්නේ නැහැ ඒක. ඉතින් අපි ඔයාලට දාන්නම් වීඩියෝ එහෙම නේද? ඔව් ඔව්. වීඩියෝ කෑල්ලා ෆොටෝ එහෙම දාන්නම්. අද ඉතින් අපි මහ ලොකු දෙයක් කොහෙවත් ඇවිදින්න යන්නේ මම කරේ නෑ. අපි මෙතනට ආවා. මේ වටේව පෙන්නවද? නේ? එහෙනම් අපි මෙතන වටේව පෙන්නවා. මට මතකින් අපි පෙන්නවා වගේ. අපි ආ මේක වටේ ගිහිල්ලා මොකද මේක ගැන විස්තරයක් දන්නවද ඔයා? මේකේ තියෙන්නේ මෙහෙම තමයි. මම ඉතිහාසෙ පෙළ ලස්සන පඩි පැලක් තියනවා. පොකුණක් තියෙන එන වතුර නන්නේ. ලස්සන කොල්ලෙක්. එහෙම ඕනේ නැහැ නේ. එහෙම ඕනේ. හරි නෑ නේ. හරි නෑ. මෙන්න මෙහෙම තමයි ඉතින් මෙතන ලොකේෂන් එක. පරණ රජමාලිකාවක්. අපි යන් ඉස්සරහට. අවසර අඩු වීගෙන එනවා. ජොජෝ වැඩි කට්ටිය දන්නේ නැහැ ඉතින්. දැන් ඔයාලා දන්නවනේ අපි ලොකේෂන් එක දාලා තියන්න. ඔයාලටත් ෆොටෝ ගහන්න ඕන නම් අපි දාන්නම් ෆොටෝ ගහපුවත් ඒ දෙක තුනක් සෙට් නම් ඔයාලත් ඇවිල්ලා ගහගෙන යන්න. ගහගෙන යන්න. ගහගෙන යන්න ගියේ ෆොටෝ. ෆොටෝ ඈ වෙන මොකුත් එපා. වෙන ට්‍රී එකක් තියනවා. ඔයාලට වෙඩින් ෂූට් කරන්න ඕන නම් එන්න පුළුවන්. නෑ ඉතින් ඒක ලස්සනයි. මේ බලන්න ඔයාලා ලස්සන නැද්ද කියලා අන්න හරිය බලන්න බ්‍රයිට් කෙනෙක් ඉන්නවනම් හිතෙම අවා ගන්න ඕම. කෙනෙක් එතන ඉන්නවනම් කොච්චර ලස්සනද කියලා. එතන එයා වගේ කෙනෙක් දාලා ගහ ෆොටෝ තියෙනවා මම දාන්නම්. උම්මට කියන්නේ කුඩ්ඩා. මේක වටේ ඉතින් ඔහොම තමයි. ඔහොම කොටුවට තියෙන්නේ ඔන්න ඔහොම උසත් නෑ මං ඉතින් වැඩිය. ඔහොම වටේ පෙන්නන්න. ඔන්න ඔහොම තමයි. එන්න. එක්කෙනෙක් මෙන්න මේකට බය වුණා සර්පෙක් කියලා. ඔයා ඔය පැත්තේ කොහොමද ඉස්සරහට මම බොරු ටික කරගෙන ඉන්නවා. හා. එයා යනවා. බයි කියන්න. මං ඔයාලට පෙන්නන්නම් එන්න මෙහෙම තමයි. මෙහි කැලෑව රිලවුඩ කොහෙද එනවා අනේ බයයි. මෙන්න මේ ගහ ඇත්තටම ලස්සනයි යන්නේ. අර වැල් එල්ලිලා. මෙන්න මේකේ පොකුණේ වතුර නෑ. අඩු වෙලා ඒක. ඔයාලා කියන්න මගේ අඳුම ලස්සනයි නම් ලස්සනයි කියන්න. කාද මගේ වයස කමෙන්ට් කරන් යන්න බලන්න වයස කීයද කියලා. මීට වැඩිය හොඳයි. සිම්බල් එක අතේ තියන්න ඕනේ වීඩියෝ කරා. කමන්නේ. මේ මොකද්ද මේ සෝහනක් කොහෙද? කෝ නෑ මෙන්න මෙහෙම මොකක්ද තියෙන්නේ. මෙයාට මොකක්ද හම්බෙලා? ඔව් මම හොයාගත්තා අවුරුදු 2000කට පස්සේ දේවනම්පියතිස්ස රජතුමාගේ සෝහන. අනේ නෑ නිකන් ඒක මොකක් හරි එකක් වෙන්න ඇති. සොහොන් ඔහොම හදන්නේ නෑ. ඒ වුණාට ඉතින් මේ ඉස්සර කාලේ කපු ගල් කැටයමක් නෙවෙයි. ඔව්. කොච්චර පරණද? අපි අර හරියට යන්න. අර ඔයා එහෙනම් ඉන්න මං ගිහින් එන්න. කොහෙද? අර අතන අර ජර ඉතින් එතනින් තමයි කොහොමද එළියට යන්නේ? එතනින්ද? ரொம்ப நன்றி. මං නිකන් මතක මෙතනින් වගේ. රිලව් ඇවිල්ලා. වගේ නෑද ඇවිල්ලා.
අර එප්පිලා වකාගෙන හැද හැද. ටිලා මගේ නේද නෙමෙයි. අපි නිකන් කැලෑ මල් කඩාගෙන නාගෙන ඉං අවසර ලස්සනයි අවසරට. මෙන් අපි හිටියේ මේක උඩ තමයි. මෙන්න මේ බයි බයි මාලිගාව. අපි ඔක මෙතනින් ඉවර කරමුනේ. ඔව් අපි යන ඒවා වීඩියෝ ගන්න හැටින්. යන ඒවා කියන්නේ දැන් මහ ලොකු දෙයක් නෑ දාන්න. ඔව් දැන් අපි ගෙදර තමයි. ගෙදර යනවා. Go, don't. ගෙදර ගිහිල්ලා මේක ලස්සනට එඩිට් කරලා ෆොටෝ එඩිට් කරලා ඔයාලට වීඩියෝ එක දාන්නම් නේද? ඔව්. අපි එහෙනම් vlog එක මෙතනින් නතර ගන්නම්. පොඩි vlog එකක් ඉතින් ලොකු දෙයක් කියන්න ආවේ නෑ. ඔව් මල් හැලෙන. දැන් ඒක නැතු කැඩිලා. ඉතින් මම ආයෙ දවසක අර vlog එකක් අරගෙන එන්නම්. බයි. මේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න. මතක තව subscribe කරන්න. අතරේ උම්මා. Bye. Bye. බයි බයි බයි. ගෞරවයෙන් බුදු සරණ. Good night.